Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද channel එකෙන් අරන් ආවේ ගොඩාක් අය මගෙන් අහන ප්‍රශ්නයක් කොහොමද වැඩ balance කරගන්නේ? ඒත් එම class ඒත් එක්කම කොහොමද නිදා ගන්න එක මේ stress එක කොහොමද අපි පාලනය කරන්න කියලා මම මේක practical method එකක් සහ psychological method එකක් එක්ක explain කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මගේ බයෝ ක්ලාස් එකේ ළමයි ඒ වගේම channel එකේ ළමයි TikTok page එකේ ගොඩාක් ළමයි මගෙන් අහපු දෙයක් තමයි කොහොමද අපි වැඩ ටික balance කරගන්නේ කියලා. මම මේ කතන්දරය ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි අපි practically කොහොමද මේක කරන්නේ? ඒත් එක මේකේ psychological method එක මොකක්ද කියන එක. ඉස්සලාම ගත්තොත් මේකේ practically අපි කොහොමද මේ A level exam එක කරන්නේ කියන එක මම ප්‍රධාන points හතරක් ඔස්සේ පළවෙනි point එක අනිවාර්යෙන්ම ඔයා යන ක්ලාස් එක සිලබස් ඉවර කරන්න ඕනේ. උදාහරණයක් විදිහට බයෝ වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් සමහර පාඩම් තියෙනවා ටිකක් වැඩිපුර එන, සමහර පාඩම් තියෙනවා ටිකක් අඩුවෙන් එන. ඒ වුණත් දැන් බයෝ වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් ඒක මුළු සිලබස් එක පුරාම විසිරීලා පවතිනවා. එතකොට අංක 1ට ඔයා සිලබස් එක ගැන වාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා යන ක්ලාස් එක නැත්නම් ස්කූල් මේ දේවල් වලින් සිලබස් එක අනිවාර්යෙන්ම හොඳටම කම්ප්ලීට් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් A level සිලබස් එක ගත්තොත් මේක අවුරුදු 2කට විතර හරියන්න තමයි එතකොට ඔයා 2028 A level exam කරනවා නම් දැන් අවුරුදු 2ක් තියෙනවා. ඔයා 2027 A level කරන ළමෙක් නම් ඔයාට තව අවුරුද්දක වගේ කාලයක් තියෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ ඔයාගේ theory ටික complete කර ගැනීම සහ revision complete කර ගැනීම. මොකද ළමයි එකපාරට උගන්වනවා කියලා අපිට ඒක මතක හිටින්නේ නැහනේ. එතකොට මතක තියාගන්න part එක ඔබ සතු. මේකේ උගන්වන part එක තියෙන්නේ ගුරුවරයා සතුව. මේක ඉගෙන ගන්න පාර්ට් එක තියෙන්නේ ඔයා සතුව. එතකොට ඔයාට ක්‍රමවත් මෙතඩ් එකක් තියෙන්න ඕනි. ඔයා මේ දේවල් හරියට පාඩම් කරාද? ඒත් එකම සමහර ළමයි හැමදාම පාඩම් කරනවා කියලා ගන්නවා. පළවෙනි යුනිට් එක විතරයි පුළුවන්. ආයෙ මැද්දට ගියාට පස්සේ මෙලෝ දෙයක් බෑ. අන්න ඒ විදිහට ඔයා ට්‍රැක් කරගන්න ඕනේ ඔයාගේ සබ්ජෙක්ට් ටික. පේරාදෙණිය කැම්පස් එකේ 4th year engineering faculty ට ආපු අයියා කෙනෙක්. එයා district first වෙලා තමයි පේරාදෙණිය කැම්පස් එකට ආවේ. මෙන්න මේ A-track journal book එක introduce කරලා තියෙනවා. ඔයා A level exam එක කරන්නේ මොන සබ්ජෙක්ට් එකකින් වුණත් මෙන්න මේ journal book එකෙන් ඔයාලට පුළුවන් වගේ 3 years track කරගන්න. මේ journal book එක නිර්මාණය වෙලා තියෙන්නේ A level කරන ළමයෙක්ගේ ප්‍රශ්න වලට solution උත් එක්ක. වෙනියටම vision board එකක් තියෙනවා. මේ vision board එකෙන් අපිට පුළුවන් law of attraction වගේ attract කරගන්න දේවල් attract කරගන්න. future doctors, future engineer, එතකම future lawyer, future manager vision board එක ගන්න පුළුවන්. ඉතින් මේක free of charge තමයි හම්බෙන්නේ. A-track journal එකේ තියෙන විශේෂම සිද්ධාන්තය තමයි මේකේ තියෙන subject 1, subject 2, subject 3 කියලා ඔයාට මේ subject තුනම ලියා ගන්න තැනක් තියෙනවා. සහ මේ subject වල theory part එක සහ revision part එක හරියටම කරාද නැද්ද කියලා අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. එතකොට මේකේ පළවෙනි part එක 100% complete වෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ syllabus එක හරියට කරලා තියනවාද? ඒත් එක්කම ඔයාගේ theory ටික හරියට කරලා තියනවාද කියලා. අපට අර syllabus එක track කරගන්න තියෙන තැනදී ඔයාට පුළුවන් සාමාන්‍ය syllabus එක ටිකක් ඉවර වුණාට පස්සේ ඒ syllabus එකේ පාඩම අමාරුයිද ලේසි කියන එකත් note down කර. දෙවෙනි point එක තමයි ඔයා මේ පාඩම් කීප වතාවක් repeat කරලා තියනවාද කියන එක. පළවෙනි එක syllabus එක සම්බන්ධයි. එතකොට දෙවෙනි එක ඔයා මේ syllabus එක කීපාරක් repeat කරලා තියනවද? ඔයා මේ unit එක කීපාරක් පාඩම් කරලා තියනවද? සමහර unit තියෙනවා ඔයා අමාරුයි කියලා හිතන unit. එතකොට එන්නේ unit අපි ආසනය පාඩම් කරන්න. දැන් ඒ කාලේ මටත් තිබ්බා සර්පණ සූත්‍රිකාවාදී මං හිතන් හිටියේ මට බෑ කියලා. ඉතින් ඒක මම පාඩම් කරන්න හරිම අකමැති. අන්න ඒ වගේ points ටික අඳුන ගන්න ඕනේ. මොකද ඔයාට ටික කාලයක් තියෙනවා නම් එක්සෑම් එකට ඔයාට ආස නැති පාඩම් ආස කරගන්න එක යොදා ගන්න ඕනේ. ඉතින් මෙතනදී අපි ගෙනල්ලා තියෙනවා monthly plan එකක්. මේ monthly plan එකෙන් ඔයාට පුළුවන් මාසෙම දවස් ටික ලියා ගන්න. ඒත් එකම මේකේ special notes ලියා ගන්න පුළුවන්. මෙතනදී ඔයා මේ මාසේ complete කරන්න goals තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ මාසේ පටන් ගන්න කලින් මොනවද මේ මාසේ තියෙන වැඩ ඒත් එකම මේ special note එකක් මේක අපි හිතුවේ special target එකක් විදිහට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා මෙච්චර දවසක් pass papers කරන්න නැති කෙනෙක් නම් මෙන්න මේ මාසේ special target එක special note එක දාගන්නවා. මම මේ මාසේ අනිවාර්යයෙන්ම pass papers කරනවා කියලා. තුන්වෙනි point එක විදිහට එන්නේ speed mind tracking එක. මොකද්ද මේ mind එක track කරනවා කියන්නේ? මෙහෙමයි ළමයි. දැන් බහුතරයක් දෙනා දන්නේ නැහැ කොහොමද effective විදිහට වැඩ කරන්නේ කියලා. කොහොමද effective විදිහට වැඩ කරන්නේ කියලා දන්නේ නැහැ. ඔයා හිතන්න ඔයාට දවසේ class ගිහින් school ගිහින් ඔක්කොම කළා ඉතුරු වෙන්නේ පාඩම් කරන්න පැය 5යි. මේ පැය 5 ගත්තොත් ඔයාට මේ පැය 5න් සත්වාකාරී හා ක්‍රියාකාරීත්වයත් එක්කම යාන්ත්‍ර විද්‍යාව වගේ ලොකු කොටසක් ආවරණය කරන්න බෑ. ඉතින් මෙතනදී අපි decide කරා weekly plan එකක් ගේන්න. ඒ වගේම තමයි daily plan එකක් ගේන්න කියලා. මේ හා පැත්තේ තියෙන sleeping chart එක ඒක ගැන ඉස්සරහට කියන්න. අපිට සතියේ දවස් කීපයක් තියෙනවා. ඒ වගේම අදාළ cover කරන goals ටික තියෙනවා. ඉතින් මෙතනදී අපි සතියේ cover කරන වැඩ ටික කරලා අපේ වැඩ ටික effective විදිහටම කරගන්න chance එක හදලා දෙනවා.
මේ තියෙන ජර්නල් බුක් එකේ අවර්ලි ප්ලෑන් එක. මේක රූල් 24කට හදලා තිනවා. ඒ වගේම අපි වැඩ කරන ටයිම් එක දාලා තිනවා. ඔයාලට ඕන නම් මේ ටයිම් එක චේන්ජ් කරගන්න උනත් පුළුවන්. ඉතින් මෙතනදි වෙන්නේ ඉෆෙක්ටිව් විදිහට අපි හරියට වැඩ කරන එක. මෙතනදි පුළුවන් ඔයා වැඩ කරන්න තියෙන ටයිම් එකේත් එක්කම ස්කූල් යනවද ක්ලාස් යනවද වගේ දේවල් ඩේලි ප්ලෑන් එකේ ලියලා ඉතුරු වෙන ටයිම් එකට අනුව ඔයාට සබ්ජෙක්ට් බෙදලා ඒ ස්පේස් ටයිම් එකට ඔයාට අවශ්‍ය කරන වැඩ ටික ටාගට් කරගන්න. ඉතින් වීක්ලි ප්ලෑන් එකත් එක්ක සම්බන්ධතාවයක් ඇතුව හෝ නැතුව ඔයාට මේ ඩේලි ප්ලෑන් හදා ගන්න පුළුවන්. ඊළඟට ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්න සහ ගොඩාක් වෙලාවට ප්‍රොමෝට් කරලා තියෙන දෙයක් තමයි නිදි මරපුවම තමයි හොඳටම පුළුවන් වෙන්නේ. නිදි මරපුවම තමයි මෙඩිසින් ඉංජිනේරින් ලෝ ෆැකල්ටි යන්න පුළුවන්, මැනේජ්මන්ට් එකේම යන්න පුළුවන්. මේ නිදි මරපුවම කියලා ගොඩාක් දෙනෙක් කියනවා. ළමයි ඇත්ත කතන්දරේ ඒක නෙමෙයි. අපි කොච්චර නිදි මරුවත් සමහර වෙලාවට අපි හරියට වැඩේ කරලා නැත්නම් අපිට හරියම රිසල්ට්ස් එකක් ගන්න බෑ. ඒ නිසා අංක 1ට මතක තියාගන්න. ඔයාගේ පැය 6 මේ අවුරුදු ගානම අත්‍යවශ්‍යයි. ඉතින් මේ තියෙන ට්‍රක් ජර්නල් එකේ ස්ලීපින් ප්ලෑන්. මේකෙන් ඔයාලට පල්ලහැට ඩේට් එක දාලා කොච්චර වෙලාවක් ඔයා නිදාගත්තද ඒත් එක්කම වගේ එනර්ජි එක කොහොමද කියලා ට්‍රැක් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් මාසයේ අවසානයේ ඔයාලට ප්‍රස්තාරයක් හදාගන්න පුළුවන්. එතකොට ඔයාගේ නිින්ද කොයිතරම් ඉෆෙක්ටිව්ද කියලා ගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කතාව තමයි A level කරන ළමෙක් අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න ඕනේ. තරලවම පාස් පේපර්ස් කරන්නේ 2025 අවුරුද්දේ ඉඳන් ඉස්සරහට. දැන් ඔයාගේ අන්තිම අවුරුද්දේ ඉඳන් ඉස්සරහට කියන්නේ පස්සට ටික තමයි කරන්න ඕනේ. ඉතින් පාස් පේපර්ස් විතරක් නෙමෙයි ක්ලාස් වල දෙන මොඩල් පේපර්ස් ඒත් එක්කම ටර්ම් ටෙස්ට් පේපර්ස් වල එන ලකුණු ඔයාලට මේ මන්ත්ලි පේපර් ට්‍රැකින් එකෙන් මගින් ට්‍රැක් කරගන්න පුළුවන්. ඒ වගේම එරර් ට්‍රැකින් එකක් තියෙනවා. මේ මගින් අපි ගොඩාක් වෙලාවට වැරදි කරාට වැරදි අඳුන ගන්න ඕනේ. ඒ වැරද්ද අඳුනගෙන ඒක ෆික්ස් කරාද නැද්ද කියලාත් ෆීල් කරන්න තියෙනවා මේ එරර් ට්‍රැකින්. ඒ විතරක් නෙමෙයි මේ A track journal එකේ තියෙන ටියුෂන් ට්‍රැකින් කියලා කොටස. මෙතනදී අපිට ක්ලාස් එකට ගියාට පස්සේ ඒ ක්ලාස් එකේ කරපු ලෙසන්ස් මොනවාද ඒත් එක්කම ඔයා ක්ලාස් එකට සහභාගී වුණාද නැද්ද මෙන්න මේ දේවල් ලියා ගන්න පුළුවන්. සයිකොලොජිකල් පැත්ත ගත්තොත් මෙන්න මේ A track එක කියන්නේ මම කිව්වා ඔයාගේ නිකන් සමීප මිතුරෙක් වගේ. මේක නිකන් ටූල් එකක්. මේක ඉස්සලාම තියෙන විෂන් බෝඩ් එකක්. ඔයා මේ පොත ඔයා A level කරන කාල සීමාව තුළම ළඟ තියාගත්තට පස්සේ මේක අරලා බලද්දී ෆියුචර් ඩොක්ටර්, ෆියුචර් ඉන්ජිනියර්, ෆියුචර් මැනේජර් කියලා ඔයාගේ ඩ්‍රීම් එක මෙතන ටාගට් වෙලා තියෙනවා. එතකොට ඔයාගේ කරපු ගමන් මම මෙන්න මෙහෙම ඩ්‍රීම් එකක නේද ඉන්නේ කියන එක ඔයාගේ හිතට දැනෙනවා. ඒත් එකම මේක අපිට law of attraction. ඒ කියන්නේ ඔයා ආස දේ attract කරගන්න ඔයාගේ positive දේවල් වැඩි වෙනවා. ඔයාට positive දේවල් attract කරගන්න පුළුවන්. ඊළඟ psychological fact එක තමයි ළමයි අපේ brain එක වැඩිපුරම හිතන්නේ අපි කරපු දේවල් ගැන නෙමෙයි. ඒ කියන්නේ අපිට තියෙන දේවල් ගැන නෙමෙයි අපිට නැති දේ ගැන තමයි brain එක මාර විදියට focus කරන්නේ. ඔයා හිතන්න ඔයා අද රෑ නිදා ගන්නවා හෙට කරන්න ඕනේ වැඩ ටික. මම හෙට class යනවා. ඊට පස්සේ මම හෙට school යනවා. ඊට පස්සේ මට හෙට බයෝ එසේ දෙකක් ලියන්න තියෙනවා. එතකොට මට කෙමිස්ට්‍රි මෙන්න මේ වැඩ තියෙනවා. ෆිසික්ස් මේ වැඩ ටික තියෙනවා. ඒත් එකම පාස් පේපර් එකක් කරන්න තියෙනවා. අන්න ඒ විදිහට ඔයා කරන්න තියෙන වැඩ ඔයාගේ වීක්ලි ප්ලෑන් එකේ අදාළ දවසට අනුව ප්‍රෝග්‍රස් කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ ඩේලි ප්ලෑන් එකේ ලියා ගන්න. එතකොට ඔයා නිදා ගන්න යද්දි ඔයාගේ බ්‍රේන් එක දන්නවා. ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක දන්නවා. මට මේ වැඩ කරන්න තියෙන එකෙක් මට මේ වැඩ ටික කරන්න ඕනේ කියන එක ඔයාගේ ඔළුවට වැටෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ජර්නල් එකේ SWOT ඇනලයිස් එකක් තියෙනවා. මේකෙන් ඔයාගේ පොසිටිව් දේවල් වැඩි වෙනවා. ඒත් එකම ඔයාගේ තියෙන වටිනාකම් මොනවද? ඒත් එකම ඔයාට තියෙන බාධා මොනවද? ඔයාගේ තියෙන දුර්වලතා මොනවද කියලා අඳුන ගන්න පුළුවන්. මේක හැම මාසෙම මේ SWOT ඇනලයිස් එක තියෙනවා. මේ පොත් දැන් මේ වෙද්දි 100ට වැඩි ප්‍රමාණයක් මිලදී අරන් තියෙනවා ළමයි. ඉතින් මේ concept එක මගේ නෙමෙයි. මේ concept එක පේරාදෙනියේ 4th year engineering faculty ඉන්න අය කෙනෙක්ගේ වැඩක්. ඉතින් මම කිව්වා එයා district first වෙලා තමයි campus එකට ආවේ. ඉතින් ඔයාට මේ A track journal book එකක් මිලදී ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. බැරි වෙලාවත් A track journal එක buy කරන්න තරම් වත්කමක් නැති කෙනෙක් ඉන්නා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. අපි බලාපොරොත්තු වෙනවා ළමයි කීප දෙනෙක්ට මේ A track journal එක free දෙන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. තව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් විදියට දාන්න. ඒ වගේම ඔයාට තනියෙන් ඔයාගේ plan එක හදාගන්න බෑ කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ subject එක ඔයා A level කරන year එකත් එක්ක message එකක් comment එකක් send කරන්න. එතකොට මම ඔයාගේ comment එකට reply එකක් plan එකක් හදලා send කරන්න. එහෙනම් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙන්න. හැමෝටම සුබ පතනවා. හොඳට වැඩ ටික කරගන්න.